කොහොමද මේක වෙනස් වෙන්නේ? අන්න ඒව ටික තමයි අපි අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. හරිද? එතකොට දැන් මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් ඔය ඉස්කෝලවල් වල ක්ලාස් වල එහෙම උගන්වන ඉංග්ලිෂ් ක්ලාස් එකක් නෙවෙයි. අපි අර දැන් ඉංග්ලිෂ් කෝස් එකක් කිව්වම ඔළුවට එන්නේ අර ගිහිල්ලා ග්‍රැමර් ඉගෙනගෙන නේද ලියලා එනවා කියන එකනේ. එහෙම එකක් නෙවෙයි. මේක තනිකරම වෙනස් අත්දැකීමක්. ඒ කියන්නේ අපි මේක ඉගෙන ගන්නේ සයන්ටිෆික් මෙතඩ් එකකට. හරිද? ඒ කියන්නේ විද්‍යානුකූලව මේ තමා මම ඔයගොල්ලන්ට ඉංග්‍රීසි කියලා දෙන්නේ. මොකද මං ඉස්සරහා ස්ලයිඩ් වල ඔයගොල්ලන්ට කියන්නම් මගේ බෑග්ග්‍රවුන්ඩ් එක. රයිට්? ඒ කියන්නේ මම කවුද? මම කොහොමද මේවා ගැන දන්නේ? මං වැඩ කරන්නේ කොහෙද? ඒ ඔක්කොම කියන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි මම කියලා දෙන මේ මෙතඩ් එක වෙනස් කියලා. වෙන ක්ලාස් වලට වඩා අනිවාර්යයෙන්ම මේක වෙනස්. හරිද? එතකොට මුලින්ම කියන්න ඕනේ මේක normal English class එකක් නෙවෙයි. Right, today you will experience a completely new way of learning English. කවදාවත් මම ගැරන්ටි කරලා කියනවා මේ ක්ලාස් එකේ කියලා දෙන ඒවා කවදාවත් ඔයගොල්ලෝ කොහෙවත් ඉගෙනගෙන නැහැ. ඒක මට ගැරන්ටි කරලාම කියන්න පුළුවන්. ඒ කියන්නේ මේකට ඇවිල්ලා ඔයා ග්‍රැමර් විතරක් ඉගෙනගෙන නේද මේ වචන සෙට් එකක් ඉගෙනගෙන එහෙම ක්ලාස් එකක් නෙවෙයි මේක. right? මං කියන දේ හෙමින් ඇහෙන්නේ කියලා තියෙනවා. එහෙමද හැමෝටම? අනිත් අයටත් මං කියන දේ හෙමින්ද ඇහෙන්නේ? ඔව් හරි. okay, give me a second. මේ wait, give me a second. Give me 2 minutes. right. sorry. හරි. දැන් clearද? දැන් clear නේද? මැසේජ් එකක් දාන්න පුළුවන් නම් මට හිතෙනවා දැන් clear ඇති කියලා. Can you hear me? right. කට්ටියට මං කියන දේ දැන් ඇහෙනවද? මට මැසේජ් එකක් දාන්න පුළුවන් නම් මැසේජ් එකක් දාන්න මං කියන දේ ඇහෙනවද කියලා දැන්. හරි හරි very good thank you. thank you Dinet. yes thank you Dinet. හරි දැන් මම කිව්වේ මේක normal class එකක් නෙවෙයි. ඒ කියන්නේ normal class වල අපි ගොඩක් වෙලාවට දකින්නේ නේද? ඉස්කෝලේ වුණත් class වල වුණත් මුලින්ම grammar කියලා දෙනවා. හරිද? grammar කියලා දීලා වචන සෙට් එකක් දෙනවා. වචන සෙට් එකක් කියලා දෙනවා එච්චරයි. මොකද ඒවත් පුරුදු කරන්නේ වැඩියෙන්ම මොකටද? විභාග වලට නේද? O level A level වලට තමයි ඒවා මේ පුරුදු කරන්නේ. ඒ මෙතඩ් එක හරියන්නේ නැහැ භාෂාවක් ප්‍රැක්ටිකලි ඉගෙන ගන්න. මේ වචනේ තමයි ප්‍රධාන වචනේ තමයි ප්‍රැක්ටිකලි කියන එක. දැන් ප්‍රැක්ටිකලි ඉගෙන ගන්න එකයි විභාගෙට ඉගෙන ගත්තී ඒවා වෙනස්. හරිද? ඒ කියන්නේ අපි විභාගෙට පාස් වෙලා වැඩක් නැහැ නේ ජොබ් එකකට හරි මොකට හරි යන්න ඕනි වුණාම ඒගොල්ලෝ බලන්නේ ඉංග්‍රීසි පුළුවන්ද කියලා. ගොඩක් අය අර සර්ටිෆිකට් එකක් දුන්නත් ඒ සර්ටිෆිකට් එක විතරයි එන්නේ. හැබැයි දැන් සර්ටිෆිකට් එක විතරක් තිබ්බා කියලා මදි. ඒක හොඳට මතක තියාගන්න. සර්ටිෆිකට් එක තියෙන්න ඕනේ නැත්තේ නැහැ. හැබැයි සර්ටිෆිකට් එකක් විතරක් තිබ්බා කියලා හොඳටම මදි. දැන් ඒගොල්ලෝ දන්නවා හැමතැනින්ම සර්ටිෆිකට් දෙනවා කියලා. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඉන්ටර්විව් එකකට ගියත් කොහෙ ගියත් ඉංග්ලිෂ් ඒගොල්ලෝ ප්‍රැක්ටිකලි අහනවා. ඒ වෙලාවට සර්ටිෆිකට් එකක් නෙවෙයි 10ක් තිබ්බත් උත්තර දී ගන්න බැරි නම් එතනින් කැපිලා යනවා ඔයගොල්ලෝ. right? ඒක හින්දා දැන් මේ කෝස් එක තනිකරම හදලා තියෙන්නේ සයන්ටිෆිකලි ඉගෙන ගන්න ලේසි විදිහකට. ඒ කියන්නේ මේ මෙතඩ්ස් මම ඔයගොල්ලන්ට ඉස්සරහට කියන අපි උගන්වන මෙතඩ්ස් ගැන ඒවා හරියට පාවිච්චි කරොත් ඔයගොල්ලන්ට ඉංග්‍රීසි කියන දේ ඉතාම ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. right? okay. So today you will learn why you have been stuck for years. දැන් ඔයගොල්ලෝ කියන්න බලන්න ඔයගොල්ලෝ අවුරුදු කීයක්
ඉංග්‍රීසි ඉගෙන ගත්තද? නිකන් මැසේජ් එකක් දාන්න බලන්න. පුළුවන් අය මැසේජ් එකක් දාන්න. අනිත් අයට මයික් එකත් ඕන මේ පුළුවන් යූස් කරන්න, කිසි ප්‍රශ්නයක් නැහැ. කියන්න බලන්න. අවුරුදු කීයක් වගේ දැන්ට ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙනවද? yes නිකන් අංකයක් කියන්න. එකක්ද දෙකක්ද දෙකක් වෙන්න බෑනේ කොහොමත්. අවුරුදු අනිවාර්යෙන් අවුරුදු 10 12කට වඩා ඉගෙනගෙන තියනව නේද? ඔව්. ඕ ලෙවල් වෙනකම් අවුරුදු 13ක්. yes. අපි අඩුම අවුරුදු 13ක් ඉගෙන ගන්නවා. අඩුම අවුරුදු 12ක් 13ක් ඉගෙන ගන්නවා. නේද? හැබැයි ගොඩක් අය කොච්චර ඉගෙන ගත්තත් අර හිර වෙලා ඉන්නේ. හරිද? එතකොට ඒකට හේතුව තමා මේ දැන් හේතුවත් මම කියනවා ඉස්සරහට අනිවාර්යෙන්ම ඉන්න සෙෂන් අද මුළු සෙෂන් එකටම ඉන්න ඔයගොල්ලන්ට ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන් අද. එතකොට ඔයගොල්ලෝ භාෂාවක් ඉගෙන ගන්නේ වෙන සබ්ජෙක්ට් එකක් විදිහට නම් yes ෆාතිමා almost 15 years yes මට දැන් ඉන්නවා ක්ලාස් එකේ ස්ටුඩන්ට්ස්ලා ජොයින් වෙයි ඉස්සරහට අවුරුදු 50 60ක් ඉගෙනගෙන තියෙනවා right. එතකොට දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඔයගොල්ලෝගේ නෙවෙයි. හරිද? ඒක තියෙන්නේ අර මෙතඩ් එකේ. තනිකරම ඉගෙන ගත්ත මෙතඩ් එකේ. The one thing you must believe today, if you learn English using memory science instead of school methods, you will improve 3 times fast effortlessly. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඉස්කෝලේ කියලා දෙනවා වගේ ඉගෙන ගත්තට හරියන්නේ නැහැ. ඒ මෙතඩ් ගොඩක් මෙතඩ් හැම ඉස්කෝලෙම නෙවෙයි. ඒ ගොඩක් මෙතඩ් අර යල් පැන ගිය ඒවා. හරිද? එතකොට ඔයගොල්ලෝ හරියට ඉගෙන ගන්න ඕන අනිවාර්යයෙන්ම මේ මෙමරි සයන්ස් කියන පැත්ත ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ මෙමරි සයන්ස් ඒ කියන්නේ මතක තියාගන්න එක විද්‍යානුකූලව පාවිච්චි කරන මෙතඩ්ස් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ. ඒව ඉගෙන ගත්තේ නැත්නම් කොච්චර ඉගෙන ගත්තත් හරියන්නේ නැහැ. ඉංග්‍රීසි අමතක වෙන එක වෙනවා. right? okay now let's come to the big problem. තියෙන ලොකු ප්‍රශ්නට අපි එමු. You are not bad at English. You are bad at memorizing. ඔයගොල්ලෝ මතක තියාගන්න ප්‍රශ්නේ තියෙන්නේ ඔයගොල්ලන්ට භාෂාවක් බැරි එක නෙවෙයි. දැන් ඔයගොල්ලෝ සිංහල හරි තමිල් හරි කතා කරනවානේ. ඒ කියන්නේ භාෂාව ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. හරිද? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔයගොල්ලන්ට අර හරියට මතකෙට යන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ ග්‍රැමර් ඉගෙන ගන්න ගියත් මතක නැහැ. මොකද්ද පාවිච්චි කරන ග්‍රැමර් ටූල් එක. එතකොට මේ අපි කිව්වොත් එහෙම වචන හරිද? දැන් මම ඔයගොල්ලන්ට පළවෙනි සතියෙම කියලා දෙනවා මෙතඩ් එක. හරිද? ඒ කියන්නේ ඔයගොල්ලන්ට කැමති වචන ගානක් ඒකේ ඔය මේ පාඩම් කරන්න පුළුවන් අකුරක්වත් ලියන්න නැතුව. මම මේක ඔයගොල්ලන්ට පළවෙනි සතියේ මේ ක්ලාස් එක පටන් අරගෙන කියලා දෙනවා. මොකද අපි මේ මෙතඩ්ස් වලින් තමයි යන්නේ. තනිකරම මේක මතක තියාගැනීමේ ශක්තිය වැඩි කරන කෝස් එකක් එක්කම යන ඉංග්‍රීසි කෝස් එකක්. දෙකම එකට යන්නේ. මොකද ඉංග්‍රීසි විතරක් දැන් ඕකේ ප්‍රශ්න වෙලා තියෙන්නේ ළමයින්ට උගන්වනවා. හරිද? හැම කෝස් එකේම උගන්වනවනේ. ඉගෙනුවාට අර ළමයා දන්නේ ස්ටුඩන්ට් දන්නේ ඉගෙන ගන්න කොහොමද කියලා. ඔයගොල්ලෝ කවුරු හරි ඉගෙනගෙන තියෙනවද ඉගෙන ගන්න විදිහ ගැන? ඒක මට කියන්න බලන්න. ඉගෙන ගන්න විදිහ ගැන හරියට ඉගෙනගෙන තියෙනවද කවුරු හරි? ඉගෙන ගන්න මෙතඩ් එක ගැන කියන්න බලන්න. නෑ. ඔව්. කවුරුත් ඉගෙනගෙන නෑ. මොකද ඒවා අර කරිකියුලම් එකේ උගන්වන දේවල් නෙවෙයි. නේද? ඔව් තව අපිට උත්තර එනවා. No sir. Yes. No one had studied how to learn. ඒ කොහොමද ඉගෙන ගන්න කියන එක කවුරුත් ඉගෙනගෙන නැහැ. මොකද මම පළවෙනි සතියෙන් මේකේ තියෙන එක. කොහොමද ඉගෙන ගන්න කියලා. කොච්චර ඒ කියන්නේ ඔයගොල්ලෝ කොච්චර ඒ කියන්නේ දැන් ඇත්තටම කෝස් වලට යන්න ඕනේ නැහනේ ඉංග්‍රීසි ඉගෙන ගන්න. YouTube එකට ගිහිල්ලා සර්ච් කරාම මේ present continuous කොහොමද පාවිච්චි කරන්න කියලා තියෙනවා. YouTube පුළුවන්, Google පුළුවන්, AI වලට දාලා පුළුවන්. ඒවා පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔය මොන දේ තිබ්බත් අපි ඉගෙන ගන්න විදිය දන්නේ නැත්නම් එතන ප්‍රශ්නයක් වෙනවා. මොකද භාෂාවක් කියන්නේ හරි මෙන්න මේක හොඳට මතක තියාගන්න. භාෂාවක් කියන්නේ වෙන සබ්ජෙක්ට් වගේ ඉගෙන ගන්න දෙයක් නෙවෙයි. හරිද? මේකට අපි ගොඩක්ම අපි යූස් කරන්නේ motor skills කියන ඒවා.
motor skills කියන්නේ උදාහරණයක් විදිහට දැන් ඔයා හිතන්න පීනනවා කියලා මුහුදේ. එතකොට ඔයා ගොඩක් පාවිච්චි කරන්නේ motor skills. හරිද? එතකොට මුහුදේ පීනන්න පොත් කියවලා බෑනේ. අන්න ඒ තියරි එකම තමයි මේකටත් අදාළ වෙන්නේ. ඔයා කතා කරද්දි ඉංග්‍රීසි කතා කරද්දි ඔයා පාවිච්චි කරන්නේ motor skills. ඔයා කටෙන් කතා කරද්දි මේවා motor skills. එතකොට ඒකට හරියන්න තමයි ඔයගොල්ලෝ ඉංග්‍රීසි කියන එක ඉගෙන ගන්න ඕනේ. right? You are not bad at English, you are bad at memorizing. Right? You understand grammar. ඕන කෙනෙක්ට කියලා දුන්නාම grammar තේරෙනවා. You know a lot of words. වචනත් දන්නවා වෙන්න පුළුවන්. හැබැයි කතා කරන්න යද්දී දැන් අර motor skills පුරුදු වෙලා නැහැනේ. කතා කරන්න යද්දී හිර වෙනවා. Right? You forget everything. අර පුරුද්ද නැහැ. Right? You freeze in the middle of a sentence. අර පොතක් කියවලා නිකන් පීනන්න වතුරට පැනනවා වගේ වෙනවා. ඔක්කොම දන්නවා. ඔළුවේ තියෙනවා. පීනන විදිය දන්නවා, අත හොම කරන ඒවා දන්නවා. හැබැයි පීනන්න යද්දි ගිලෙනවා. right? You are stuck not because you are weak, because your method failed you. උඹලෝ මතක තියාගන්න උඹලන්ට භාෂාව බැරි නැහැ. කියන්නේ උඹලෝගේ ප්‍රශ්නයක් නෙවෙයි ඒක. උඹලා ඉගෙනගත්ත method එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හරිද? අන්න ඒක මුලින්ම ඔළුවට දාගන්න. right? Do you relate to this? Do you translate in your head before speaking? මට කියන්න බලන්න උඹලෝ කතා කරන්න යද්දි ඔළුවේ ට්‍රාන්ස්ලේට් කරලාද කතා කරන්නේ? මෙන්න මේ වගේ එකකට හරි ඔයගොල්ලෝ ඔව් කියලා හිතනවනම් yes කියලා දාන්න chat එකේ. Do you translate? ඔයා ඉංග්‍රීසියෙන් කියන්න කලින් ඔළුවේ ට්‍රාන්ස්ලේට් කරනවද? You forget simple words at the moment you need them. ඕන වෙනවා වචන හැබැයි අමතකයි. වෙන වෙලාවට හොඳට මතක තියෙන වචන එකපාරම අමතක වෙනවා. හරිද? You understand English. සමහර වෙලාවට ඉංග්‍රීසි තේරෙනවා. හැබැයි reply කරන්න බෑ. reply කරද්දී හිර වෙනවා. You fear judgment in conversation. ඔයා වෙන අය මොනවාද ඔයා ගැන හිතන්නේ කියලා හිතලා බය වෙනවා. right? You have studied for years but feel zero progress. කොච්චර අවුරුදු ගාණක් ඉගෙන ගත්තත් කොතේ කියන්නේ progress එකක් නැහැ. මේකෙන් කිසිම වෙනසක් නැහැ කියලා ඔයාට හිතෙනවා. හරිද? මෙහෙම මොකක් හරි මේ කිව්වේ ඒ වගේ මොකක් හරි ඔයාට ඔව් කියලා හිතෙනවා නම් chat එකේ දාන්න බලන්න. එකක් yes කියලා දාන්න බලන්න. yes හරි no හරි දාන්න බලන්න. එකක්වත් නැත්තම් එහෙම බලමු. උත්තර වගේක් එනවා. අනිත් අයත් හැමෝම ඔව් yes. අනිත් අයත් දාන්න බලන්න. මයික් එකත් ඔන් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. yes 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 okay yes. ඔව් අනිවාර්යයෙන්ම මේවා තමයි තියෙන ප්‍රශ්න. නේද? මේවට අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම ලංකාවේ අය මේවට අනිවාර්යයෙන්ම ඔව් කියලා හිතෙනවා. right? හරි. දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඇයි ඔයගොල්ලෝ ෆේල් වෙන්නේ කියලා. දැන් බලන්න සාමාන්‍යයෙන් ඉස්කෝලේ උගන්වන දේවල්. මෙමරයිසේෂන්. හරිද? මෙමරි. ඒ කියන්නේ කටපාඩම් කරනවා. නේද? සමහරට ඩික්ටේෂන් දෙනවා. වචන ලියන්න දෙනවා. මම කියන්නේ ඒවා නරකයි කියලා. ඒවා ඕනේ. හැබැයි ඒවා විතරක් කියලා දුන්නොත් ඔයගොල්ලෝ හිර වෙනවා. මොකද ඒවත් අර ඔයගොල්ලෝ දන්නේ වෙනම කඩලා තමයි උගන්වලා තියෙන්නේ. හිඳ හිර වෙනවා. මෙමරයිසේෂන්. grammar overload. ඒ කියන්නේ grammar ඕනවට වඩා උගන්වනවා. දැන් grammar tenses තියෙනවා කීයක්ද? කවුරු හරි දන්නවනම් කියන්න බලන්න. grammar tenses කීයක් තියෙනවද? නිකන් guess එකක් හරි දෙන්න බලන්න. 12ක්. yes 12ක් තියෙනවා. හරිද? දැන් ක්ලාස් වල මොකද්ද කරන්නේ? ගිය ගමන් 12ම ගන්නනවා. ඒක හරියන්නේ නැහැ. ඔයගොල්ලෝ ඉංග්‍රීසි දැන් මෙතන ඔක්කොමලා සිංහලද නැහැ. තමිල් කතා කරන අය ඉන්නවා. ඔයගොල්ලෝ මං ඇහුවොත් මේ සිංහල හරි තමිල් වල හරි හැම මේ ව්‍යාකරණ හැම දෙයක්ම ඔයගොල්ලෝ දන්නවද? මං ඇහුවොත් එහෙම සිංහල මොකක් හරි පොතක් කරන් ප්‍රශ්න. ඔයගොල්ලන්ට හැම දෙයක්ම පුළුවන්ද? ව්‍යාකරණ ඔක්කොම පුළුවන්ද? ඒ කියන්නේ ග්‍රැමර් එහෙම ඔක්කොම පුළුවන්ද? ඔක්කොම පුළුවන් බලමු. බැහැ. yes very good. බැහැ. ඔයගොල්ලන්ට බැහැ. ඒක කාටවත් ඒක කරන්න අමාරුයි. ඒ කියන්නේ ඒක විශේෂයෙන්ම ඒගොල්ලෝ ඒක ඉගෙන ගන්නවා නම් පුළුවන්. නැත්තම් ඇත්තටම මේක ඇත්තටම 12ම ඉගෙන ගන්න ඕනේ නැහැ මුලින්. ඔයගොල්ලොන්ට රූල් එකක් තියෙනවා. මම මේක ක්ලාස් එකේ දිගටම කියන රූල් එකක්.
ඒකට ප්‍රයටර්ස් රූල් කියලා කියන්නේ. ප්‍රයටර්ස් රූල් ඒක මේ හොයාගත්තේ කියන්නේ නියාමයක්. ඒකෙන් කියන්නේ 80ක් තැන්වල අපි පාවිච්චි කරන්නේ 20යි කියලා. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න 20යි 80ක් තැන්වල පාවිච්චි කරන්නේ. හරිද? දැන් ගොඩක් වෙලාවට දැන් මේ අපි මෙතන vocabulary list ගොඩක් ක්ලාස් වල නේද? කෙලින්ම දෙනවා vocabulary කියලා දෙනවා. ඔයගොල්ලන්ට කියනවා හරි මං සරල උදාහරණයක් දෙන්නම්. ඇයි ඔයගොල්ලෝ ඉගෙන ගන්න මෙතඩ් එක දැනගන්න ඕනේ කියන එක සරල උදාහරණයක් දෙන්නම්. ක්ලාස් වලට හරි ඉස්කෝලේට හරි ගිය ගමන් නේද? ඒගොල්ලෝ කියනවා වචන ඉගෙන ගන්න කියලා. vocabulary ඉගෙන ගන්න කියනවා. හරිද? මම කියනවා මම දැන් උදාහරණයක් දෙන්න ක්ලාස් එකේදී මම කියන්නේ vocabulary ඉගෙන ගන්න. හැබැයි ඔයා ඉගෙන ගන්න ඕනේ වැඩියෙන්ම use වෙන වචන. හරිද? සමහරු කරන්නේ ඩික්ෂනරි එක අරගෙන හැමදේම ඉගෙන ගන්න හදනවා. වැඩක් නැහැ. පාවිච්චි වෙන්නේ නැහැ නේ අමතක වෙලා යනවා. හැබැයි අර නැවත පාවිච්චි වෙන වචන ටික ඉගෙන ගත්තොත් එහෙම. හරිද? ඕගොල්ලන්ට ඕන තැනක ඉංග්‍රීසි බය නැතුව කතා කරන්න පුළුවන්. හරිද? දැන් ඕගොල්ලෝ නිකමට හිතන්න සිංහලනේ ඕගොල්ලෝ ගොඩක් අය සිංහල හරි තමිල් හරිනේ කතා කරන්නේ. වචන කීයක් ඕගොල්ලෝ පාවිච්චි කරනව ඇද්ද? මේ මාස ගැන හිතමුකෝ නොවැම්බර් ගැන හිතමුකෝ. නිකමට වචන කීයක් පාවිච්චි කරලා ඇද්ද? නිකමට හිතලා කියන්න. නිකමට හිතන්න වචන කීයක් පාවිච්චි කරලා ඇද්ද? පුළුවන් නම් හැමෝම උත්තරයක් දෙන්න බලන්න. වචන කීයක් පාවිච්චි කරනවද ඇද්ද? සිංහල කතා කරද්දී. ඒ කියන්නේ අග්ගිවල් වල අයත් එක්ක කතා කරනවා නේද? යාළුවොත් එක්ක කතා කරනවා, පන්ති වල කතා කරනවා. වචන සාමාන්‍යයෙන් හිතලා කියන්න. කීයක් වගේ පාවිච්චි කරනවා ඇද්ද? ඔව් සාමාන්‍යයෙන් yes. ඔව් yes. ඔව් 200ක් 300ක් නේද? ඒ වගේ yes 200 300 ඔය ගණන් තමයි. මේ එතකොට ඒ පාවිච්චි වෙන වචන මුලින්ම ඉගෙන ගත්තොත් එහෙම හරිද? ඒ කියන්නේ දැන් අපි කියමු වචන 1000ක් කියලා 1000ක් බැරි නෑනේ. හරිද? ඒ ටික ඉගෙන ගත්තාට පස්සේ එතකොට ඕගොල්ලොන්ට 80ක් තැන්වල පාවිච්චි කරන්න ඕනේ ඉංග්‍රීසි ඉගෙනගෙන ඉවරයි. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොහෙට ගියත් බය වෙන්නත් දෙයක් නැහැ. අන්න ඒක තමයි වෙනස. වෙන ගොඩක් තැන්වල කියන්නේ ඉගෙන ගන්න වචන ඉගෙන ගන්න. හැබැයි මේ අපි මෙතඩ් එකේ කියලා දෙන්නේ නැහැ. ඕගොල්ලොන්ට මම කියලා දෙනවා ඒක හොයාගන්න විදිහ. හරිද? ඒ වචන ටික හොයාගෙන ඒ ටික ඉගෙන ගන්න. හරිද? ඒ ටික ඉගෙන ගත්තට පස්සේ ඕගොල්ලොන්ට බය නැතුව ඕන තැනක පුළුවන් කතා කරන්න. දැන් මේ your brain learns by මේ දකුණු පැත්තේ මේ කොළ පාටින් තියෙන්නේ ඕගොල්ලන්ගේ මොලේ කොහොමද වැඩ කරන්නේ කියලා. ඕගොල්ලන්ගේ මොලේ වැඩ කරන්නේ patterns and repetition. patterns තියෙන්න ඕනේ. ඒ කියන්නේ ක්‍රම, ඒ කියන්නේ pattern එකක් කියන්නේ දැන් ගොඩක් තැන්වල කඩ ඒ කියන්නේ අර එක තැනින් උගන්නන. එහෙම බෑ මොලේට pattern එකක් ඕනේ. මේක වෙන්නේ මෙහෙම ගලන් යන්න කියලා මොලේට කියන්න ඕනේ. ඒකලා repeat කරවන්න ඕනේ. visuals and connections. visuals කියන්නේ images තියෙන්න ඕනේ. නේද? connections දැන් මම ඔයගොල්ලන්ගෙන් ඇහුවොත් එහෙම ඔයගොල්ලෝ කාලෙකින් අවුරුදු ගානකින් කෙනෙක්ව පාරේ යද්දි දකිනවා. හරිද? කවුරු හරි යාළුවෙක් හරි වෙන්න පුළුවන්. ඔයා එයාව දකිද්දි එයාගේ මොකක්ද මතක තියෙන්නේ? නමද මූණද? නමද මූණද වැඩියෙන් පුද්ගලයෙක්ගේ මතක තියෙන්නේ ඔයගොල්ලන්ට? සරල උදාහරණයක් මොලේ වැඩ කරන විදිහ ගැන කියන්න මට මේකට උත්තරේ දෙන්න. කෙනෙක්ගේ නමද මූණද මතක තියෙන්නේ. බලමු කට්ටිය රිප්ලයි දෙන ඒවා මොනවාද කියලා. Is it the face or is it the name? We have Kushan, Dineth, Manoj, Tashi, Sisira. කියන්න බලන්න. Is it the face or is it the name? බය වෙන්න එපා. දැන් ක්ලාස් එකට එහෙම ජොයින් නැති අනිවාර්යෙන් කතා කරන්න සිද්ධ වෙනවා. Yes, face. Very good. I think the face. Yes, it's the face. හරි දැන් හරි දැන් ඕකම ගන්න වචන ඉගෙන ගන්න එකට. වචනයක් ඉගෙන ගන්නවා. පූසා කියලා you are trying to learn the word cat. පූසා කියන වචනේ ඉගෙන ගන්න යනවා.
දැන් මෙච්චර කල් ඕගොල්ලෝ කරන්නේ පූසා කියලා කැට් කියලා ලියනවා එච්චරයි. හරිද? ඒක අමතක වෙනවා. ඔයාට ඒක ඉමේජ් එකක් දියන්නේ සිග්නල්. ඔව් මම රෙකෝඩින් එක දෙනවා. මම YouTube එකට අප්ලෝඩ් කරලා ලින්ක් එක දානවා group එකට. දැන් ජොයින් වෙන්න බැරි අයට ඒ කියන්නේ සිග්නල් එකෙන් ප්‍රශ්නයක් තියෙනවා ඕගොල්ලන්ට ඒකත් ඒකලා පස්සේ බලන්න පුළුවන්. රයිට්. ඒ කියන්නේ yes එතකොට ඔගොල්ලෝ වචනේ කොච්චර අකුරු ගාන ඉගෙන ගත්තත් ඒක හරියන්නේ නැහැ ඒක අමතක වෙනවා. මම ඔයගොල්ලන්ට මෙතඩ් එකේ කියලා දෙන්නේ කොහොමද රූප භාවිතා කරලා ඉගෙන ගන්න කියලා තමයි මම කියලා දෙන්නේ. රයිට්. එතකොට අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා. yes okay. ඔව් මම මේ අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට ලින්ක් එකක් දෙනවා. පුළුවන් අය ජොයින් වෙන්න ක්ලාස් එකට නේද? එතකොට ඇක්ටිව්ලි ඔයගොල්ලන් දැනගන්න පුළුවන්. මම හැමෝටම රෙකෝඩින් එකක් දෙනවා. රයිට්. එතකොට අර බ්‍රේන් එකට ඕන දෙයයි බ්‍රේන් එකට දෙන දෙයයි එතන ගැප් එකක් තිබ්බහම ඉගෙන ගන්න බෑ කට්ටියට. කට්ටියට වචන අමතක වෙනවා ප්‍රශ්න ගොඩයි. okay it was never your fault. මතක තියාගන්න මේ කිසිම දෙයක් ඕගොල්ලෝගේ ප්‍රශ්න නෙවෙයි. හරිද? මේ හැම දෙයකටම ප්‍රශ්නේ ඕගොල්ලෝ ඉගෙනගත්ත විදිහ වැරදි. මේ ඉගෙනගත්ත විදිහේ ප්‍රශ්නේ තමයි මෙතන තියෙන්නේ නැතෝ ඕගොල්ලෝගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. right let's break some myths. Repeating grammar rules does not create fluency. Memorizing 100 verbs does not create fluency. Watching YouTube videos does not create fluency. You need a new method, not more English. ඔයගොල්ලන්ට ඉංග්‍රීසි ඕන තරම් ගන්න තැන් තියෙනවා. හරිද? මේ මෙතන හැම එකම කියන්නේ ඉංග්‍රීසි ගන්න විදිය. නෑ ඉංග්‍රීසි තියෙනවා. හරිද? ඔයගොල්ලන්ට ඉංග්‍රීසි ඉගෙන ගන්න විදියවල ගොඩක් තියෙනවා. හැබැයි මෙතඩ් එක තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඒ මෙතඩ් එක හරියට දැනගත්තාම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉංග්‍රීසි කියන දේ ඊටාම ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. right? මම මේ කියන් යන්නේ ඊටාම සරලව තමයි අද කියන් යන්නේ පළවෙනි දවසේ. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ අහන්න පුළුවන්. right. the Lexora memory මේ අපි මේ ක්ලාස් එකේ උගන්වන්නේ මෙමරි එකත් එක්ක. ඒ කියන්නේ මතකෙත් එක්ක තමයි උගන්වන්නේ. එතකොට මේ පාවිච්චි කරන මයික්‍රෝ ලර්නින්, නිමොනික්ස්, පැටර්න් රෙකග්නිෂන්, ෆ්ලුවෙන්සි මැපින් මේ ඔක්කොම අපි කියලා දෙනවා. ඒ කියන්නේ තනිකරම යන්නේ මෙමරි සිස්ටම් එකක් එක්ක. හරිද? මේ සිස්ටම් එකක් එක්ක යන හින්දා කෝස් එක ඒකයි වෙනස් වෙන්නේ අනිත් ඒවාට වඩා. මේ මෙතඩ් එක කොහෙවත් කියලා දෙන්නේ නැහැ. හැමතැනම නිකන් ඉංග්‍රීසි ඔලුවට දානවා විතරයි. so this is me. right මමත් ඒ කියන්නේ ඉංග්‍රීසි කතා කරන පවුලකින් නෙවෙයි එන්නේ. මාත් ඉංග්‍රීසි මුලින්ම ඇත්තටම මුලින් මාත් ඉතින් වෙන අය වගේම තමයි try කළා ඉංග්‍රීසි ඉගෙන ගත්තේ. right පය ගාණක් ඉගෙනගෙන තියෙනවා, වචන එක જાතියව ඉගෙනගෙන තියෙනවා. නේද? හැබැයි මට පස්සේ තේරුණ දේ තමයි ඒක මට බැරි කමන්නේ. ඔතන තනිකරම මෙතඩ් එකේ ප්‍රශ්නයක් කියලා තමයි මේ මට තේරුණේ. ඊට පස්සේ මම විශ්වවිද්‍යාලයට ගියා පෙරදෙණි විශ්වවිද්‍යාලයට. ඒකල එතනත් ඉංග්‍රීසි ඉගෙන ගත්තා. හරිද? ඒකලා ඉංග්‍රීසි ඉගෙනගෙන මම ඊට පස්සේ ටෙස්ල් කියලා තියෙනවා. ඒ කියන්නේ පෝස්ට් ග්‍රැජුවේට්. ඒක ඉවර වෙලා කරන්නේ කියන්නේ මාස්ටර්ස් PhD කියලා දෙන්නේ. ඒවට කරන්නේ මම ටෙස්ල්. ඒ කියන්නේ teaching English as second language. මම තනිකර මගේ ෆීල්ඩ් එක මම ඉගෙන ගන්න ඉංග්‍රීසි උගන්වන විදිය. හරිද? ඒ එක්කම I work at the University of Peradeniya. මම දැන් වැඩ කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා අධ්‍යයන අංශයේ. මොකද මගේ ෆීල්ඩ් එක ඒක. මගේ ෆීල්ඩ් එක කොහොමද මට තියෙන්නේ කොහොමද ළමයින්ට හොඳට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් කරවන්න කියන එක ඉගෙන ගන්න ගමන් විශ්වවිද්‍යාලයේ මේ ශිෂ්‍යයන්ට ඉංග්‍රීසි උගන්වන එක තමයි මගේ ජොබ් එක. right මම වැඩ කරන්නේ ඉංග්‍රීසි භාෂා අධ්‍යයන ඒ දෙපාර්තමේන්තුවේ. right okay right so memory science simplified. හරි මම ඒ ටික මං ගැන කිව්ව මොකද උඹලා හිතනවා ඇති මේ කොහොමද මෙයා මේවා කියන්නේ ඉගෙනගෙනද දැනගෙනද අහගෙනද කියලා. මම මේවා ඩිග්‍රී එකයි පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රී ඒවා ඔක්කොටම ඉගෙන ගන්නේ මේ සම්බන්ධව. okay your brain loves pictures, stories, කතන්දර, රූප, emotions නේද? අපිට ආවේග, patterns ඒ කියන්නේ පොඩි කොටස් small chunks කියන්නේ පොඩි ඒවා. අර නිකන් ග්‍රැමර් 12ම එකපාර ඔලුවට දාන ඒව නෙවෙයි අපේ මොළේට ඕනේ. ගොඩක් අය හිතනවා මේ කියන්නේ ඔය ඉන්නවනේ ඔය මීටර් කියලා කියන්නේ. ඒ මීටර් උනත් ඉගෙන ගන්නේ ඒගොල්ලෝ හරි මෙතඩ් එකකට.
ඒ මෙතඩ් එක අල්ලගත්තා නම් ඕන කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන්. හරිද? පොඩ පොඩ දේවල් මොලේට දෙන්න ඕනේ. එතකොට your brain hates. ඔයාගේ මොලේ කැමති නැතිම දේවල් තමයි ලිස්ට්. ලිස්ට් වලට කැමති නැහැ නේද? ටේබල්ස් වලට කැමති නැහැ. රෝට් මෙමරයිසේෂන් එක කටපාඩම් කරන්න කැමති නැහැ. long boring hours පැය ගණන් නේද? නිකන් එපා වෙන ඒවා මොලේට කැමතිම නැති දේවල්. අන්න එහෙම හිතන්න ඕ කැමති නැති තැනක ඉගෙන ගද්දී ඉංග්‍රීසි හරියන්නේ නැහැ. කැමති නැති විදිහට උඹලා ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් එපා වෙනවා. ඕකේ. දැන් හරි දැන් මම කියපු මෙතඩ්ස් වලට මම සරල උදාහරණයක් දෙන්නම්. ඔයගොල්ලන්ට ටෙන්සස් දෙකක් දැන් කියලා දෙනවා. හරිද? එකක් තමයි එකක් ඔයා හිතන්න ඔයාගේ අතේ තියෙනවා ෆොටෝ එකක් එක අතක. අනිත් අතේ තියෙනවා ෆෝන් එකක්. හරිද? يعني වීඩියෝ කරන ෆෝන් එකක් තියෙනවා. දැන් ඔයාගේ අතේ තියෙන ෆෝන් එකෙන් වීඩියෝ එකක් ගත්තා කියලා හිතන්නකෝ. රෙකෝඩ් කරන්න පුළුවන් කියලා මොකක් හරි දෙයක්. එතකොට ඒ දේ රෙකෝඩ් කරන්න පුළුවන් නම් ඒවා ඩිස්ක්‍රයිබ් කරන්න අපි පාවිච්චි කරන්නේ present continuous actions happening now දැන් වෙන actions. දැන් පුද්ගලයෙක් කනවා බත් කනවා කියලා හිතන්න ඔයාගේ ඉස්සරහා ඔයාට ෆෝන් එක අරන් ඔයක රෙකෝඩ් කරන්න පුළුවන් නම් මොකද්ද ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ present continuous. හරිද? දැන් ඒක ඔළුවට ගියාද? ඒක මට කියන්න. ඒක ඔළුවේ හිතාගන්න. කියන්නේ මොකක් හරි වෙන ගමන් ෆෝන් එක අරන් ඔහම රෙකෝඩ් කරන්න පුළුවන් දෙයක් නම් present continuous තමයි ඔයා පාවිච්චි කරන tense එක. ඒක ඔළුවට ගියාද? yes or no? ඔව්ද නැද්ද කියලා කියන්න බලන්න. මැසේජ් එකක් දාන්න බලන්න. yes or no? yes okay right very good තේරුණා නේද? එතකොට yes message එකක් ආවත් බලමු. yes හරිද? එතකොට ෆොටෝ එකක් අතේ තියෙනවා කියලා හිතන්නකෝ. හරිද? ඒ ස්ටැටික් ඉමේජ් එක මොකක් හරි ඒක හැමදාම වෙන දෙයක් වගේ නේක. මොකක් හරි හිතන්න ඔයා හිතන්නේ ෆොටෝ එක ආදේශ කරන්න හැමදාම වෙන දෙයක්. හරිද? ඒ කියන්නේ දැන් ඊයේ ගත්ත දැන් හිතන්න ඔයා බත් කනවා මේ ක්‍රිකට් ගහන ෆොටෝ එකක්. ඒක තමයි ඔයාගේ හොබි එක තමයි ක්‍රිකට් ගහන එක. හරිද? ඒක මේ ගිය හැම සතියෙම ඔයා ක්‍රිකට් ගහනවා. හරිද? ඒ කියන්නේ ෆොටෝ එකක් වගේ ඒක වෙනවා. ඒ කියන්නේ ෆොටෝ එකක් ගත්තට පස්සේ ඒක වෙනස් වෙන්නේ නැහෙනි. නේද? ඒ ෆොටෝ එක එක දිගට ඒ විදිහටම තියෙනවා. ඒ විදිහටම වෙන ඒ ෆොටෝ එකක් වගේ වෙන දෙයක්. ෆික්ස් දෙයක්. එහෙම දෙයක් වුණ ගමන් එහෙම මොකක් හරි ක්‍රියාවක් තියෙනවා නම් ඔයා සිම්පල් ප්‍රසන්ට් තමා ඒක එක්ස්ප්ලේන් කරන්න පාවිච්චි කරන්නේ. හරිද? අන්න ඒ වගේ දැන් වීඩියෝ එකක් කරන්න පුළුවන්. දැන් ඔයාලට කැමරා එක අරගෙන වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් ඔයා යූස් කරන්නේ present continuous. දැන් මොකක් හරි දෙයක් හැම වෙලාවෙම රිපීට් වෙනවා නම් නැවත නැවත වෙනවා නම් හරිද? ඔයා පාවිච්චි කරන්නේ simple present. හරිද? ඔන්න මම grammar rules grammar tenses දෙකක් කියලා දුන්නා. මේ පොඩි වෙලාව ඇතුළත. හරිද? ඒ කියන්නේ දැක්කද? ඒ කියන්නේ මේ වගේ methods තියෙනවා. එතකොට ඔයගොල්ලන්ගේ මොලේ දැන් ෆෝන් එකක් අරන් රෙකෝඩ් කරන්න පුළුවන් වෙද්දි මේවා කිව්වහම මොලේට තේරෙනවා. හැබැයි ඔයගොල්ලෝ කටපාඩම් කරොත් present continuous කියලා 100 පාරක් විතර කටපාඩම් කරන්න හැදුවොත් එහෙම මොලේට එපා වෙනවා. මේ වගේ ඉමේජස් දාලා නේද? මේ කියන්නේ මම මේ සරලම පොඩි ඒවා දෙකක් ගත්තේ මම ක්ලාස් එකේදී මීට වඩා හොඳට මීට වඩා වැඩිපුර කියලා දෙනවා. හැබැයි මේ උදාහරණ වලින් මම කියන්න හදන්නේ ඔයගොල්ලන්ගේ මොලේට අර එපා වෙන්නේ නැති විදිහට ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඕනේ ඔයගොල්ලෝ. ඒ මෙතඩ් එක ඔයගොල්ලෝ හොයාගන්න ඕනේ. හරිද? ඒ මෙතඩ් එක ඔයගොල්ලන්ට හොයාගන්න ලොකු කාලයක් යනවා. මම අවුරුදු ගාණක් try කරලා ඉගෙනගෙන ඩිග්‍රී කරලා මේවා කරලා තමයි හොයාගත්තේ. ඒකල ඒක තමයි මම මේ දැන් කට්ටියට ටීච් කරන්නේ. right okay right දැන් මේ ඕන දෙයකට හරිද don't memorize the word memorize the picture හරිද visual memory හැම වෙලාවෙම ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ මේ රූපේ මවාගෙන ඒක තමයි ඔයගොල්ලෝ ඔළුවේ මේ මතකේ තියාගන්න ඕනේ right for example
මේ වගේ කතාවක් මම මේ ඔක්කොම ඔයගොල්ලන්ට ක්ලාස් එකේදී පළවෙනි දවසේ කියලා දෙනවා. ඔයගොල්ලෝ කතාවක් විදිහට තමයි ඉගෙන ගන්න ඕනේ. හරි දැන් ඇපල් ඩොක්ටර් හොස්පිටල් නර්ස් මෙඩිසින් කියන ඒවා වෙන වෙනම ඉගෙන ගන්නවට වඩා හරිද ඒවා වෙන වෙනම ඉගෙන ගන්න ලොකු වෙලාවක් යනවනේ කටපාඩම් කර කර. හැබැයි ඔයා මෙහෙම හිතන්නකෝ. I gave an apple to a doctor who ran to the hospital to see a nurse holding medicine. ඔයා ගිහිල්ලා කාට හරි දෙනවා ඇපල් ගෙඩියක්. ડોක්ටර් කෙනෙක්ට ඇපල් ගෙඩියක් දෙනවා. හරිද? ඔයා ගිහිල්ලා ડોක්ටර් කෙනෙක්ට ඇපල් ගෙඩියක් දෙනවා. ડોක්ටර් ඒක අරගෙන ඉස්පිරිතාලය ඇතුළට යනවා. හරිද? ඉස්පිරිතාලය ඇතුළට ගිහිල්ලා ඒක නර්ස් කෙනෙක්ට දෙනවා. එහෙම හිතන්නකෝ. හරිද? ඔයා ડોක්ටර් කෙනෙක්ට ඇපල් ගෙඩියක් දෙනවා. ડોක්ටර් ඒක අරගෙන ඉස්පිරිතාලෙට ගිහිල්ලා ඉස්පිරිතාලය ඇතුලේ නර්ස් කෙනෙක්ට දෙනවා. අන්න එහෙම ඉගෙන ගත්තාම ඔයගොල්ලන්ට තේරුණාද? එතකොට වචන හතරක් ඔයගොල්ලෝ ඉගෙන ගත්තා එතනම. ඇපල්, ડોක්ටර්, හොස්පිටල්, නර්ස්. හරිද? දැන් ඔයා හිතන්නේ ඒකද මතක තියෙන්නේ? ඒ කතන්දරයේද මතක තියෙන්නේ? නැත්නම් ඔය ඇපල්, ડોක්ටර්, හොස්පිටල්, නර්ස් කියලා වෙන වෙනම ඉගෙන ගත්තොත්ද මතක තියෙන්නේ? කියන්න බලන්න. Is it the story? කතන්දරයක් විදිහට ඉගෙන ගත්තොත්ද නැද්ද? ඒ කියන්නේ කතන්දරේ වැඩියෙන්ම වැඩිපුර ඔයගොල්ලන්ට ඔයගොල්ලොන්ගේ මොලේ රැඳිලා තියෙනවා නම් ස්ටෝරි කියලා දාන්න බලන්න chat එකේ. කතන්දරේ නම් රැඳෙන්නේ. ඇපල් ගෙඩියක් අරන් ડોක්ටර් කෙනෙක්ට දෙනවා. ડોක්ටර් ඒක අරන් හොස්පිටල් එකට ගිහින් නර්ස් කෙනෙක්ට දෙනවා. එතකොට ඇපල්, ડોක්ටර්, හොස්පිටල්, නර්ස් වචන හතරක්. මොකද ස්ටෝරි. yes the story. ඒ වගේ යන්නේ මේ ඇවිල්ලා සරල උදාහරණ. හරිද? The patient gave a smile when he saw the bill and opened the wallet. මේ තව උදාහරණයක්. මේ ඔක්කොම මම කියලා දෙන්නේ කතන්දර පින්තූර පාවිච්චි කළා. මේවා තමයි අපි විශ්වවිද්‍යාලේ වුණත් අපි ඔයගොල්ලෝ විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කෙනෙක්ගෙන් වුණත් අහන්න එහෙම ඉස්කෝලේ වගේ ග්‍රැමර් දඩබඩ ගාලා ඔලුවට දාන්නේ නැහැ. ඒවා අර වෙනම අපි උගන්වනවා නෑ. ඒවා ඕනේ. හරිද? අවශ්‍යයි. හැබැයි ඒවා වෙනම ග්‍රැමර් මේක කියලා නෝට්ස් දීලා කෙටි සටහන් දීලා එහෙම නෙවෙයි. හරිද? මේවා අර සයන්ටිෆිකලි තමයි උගන්වන්නේ. රයිට්? එතකොට ඒකට දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේකෙන් අඩුම හරි 3 ගුණයක්වත් වේගෙන් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. මීට වඩා මම ඔයගොල්ලන්ට කියන්නේ 3 ගුණයට වඩා වැඩි වේගකින් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. පළවෙනි සතියෙම හරිද? පළවෙනි සතියෙම ඔයගොල්ලන්ට මේක තේරෙනවා. මම මේ පළවෙනි සතියේ මෙතඩ් එකක් කියලා දෙනවා. ඒ මෙතඩ් එකට පුළුවන් ඔයගොල්ලන්ට ඕන තරම් වචන ලියන්න නැතුව ඔළුවේ තියාගන්න. හරිද? ඒව තමයි දැන් මේ ලෝකේ පාවිච්චි වෙන්නේ අර ලංකාවේ කටපාඩම් කෙරුවට. right? okay. so this is another demonstration. මේක තව demonstration එකක්. මේක තමයි structure එක. පොඩි structure එකක්. තප්පර 60න් මම ඔයගොල්ලන්ට කියලා දෙනවා sentence එකක් fluent විදිහට කියන විදිය. හරිද? වෙලාව, time, subject, verb, object. හරිද? subject කියන්නේ නේද? I ඒ වගේ ඒවා subject. verb කියන්නේ ක්‍රියාව, object කියන්නේ මොකටද ඒක වෙන්නේ? කියන්නේ දැන් I drink tea මම තේ බොනවා කියන එක. right? I drink tea. නේද? මම I subject එක verb එක ක්‍රියාව drink object එක තමයි tea. තේ කියන එක object එක. ඒකට කලින් අපි time එක දානවා. එතකොට every morning හැම උදේම මම තේ බොනවා. right? every morning I drink tea. දැන් බලන්න මේ මෙන්න මේ structure එක ඔළුවට දාගත්තාම ඕන තරම් වාක්‍ය උඹලන්ට කියන්න පුළුවන්. every evening I play cricket. හැම හවසම හැමදාම හවස I play cricket. මම cricket ගහනවා. I study English. හරි දැන් මෙහෙම කිව්වහම මේ ස්ට්‍රක්චර් එක ඔයගොල්ලෝ ඔළුවට දාගත්තාම ඔයගොල්ලන්ට ග්‍රැමර් හිතන්නවත් මොකුත් කරන්න ඕනේ නැහැ. නිකන් මේකට තමයි මම පැටර්න් එක කිව්වේ. ඒ පැටර්න් තමයි කියලා දෙන්නේ. ඒ පැටර්න් එක කියලා දුන්නාම මේ ග්‍රැමර් රූල් ඔළුවේ හිතන්න ඕනේ නැහැ. ඔළුවේ සිංහලෙන් අරන් ට්‍රාන්ස්ලේට් කරලා මොකුත් කරන්න ඕනේ නැහැ. නිකන් මේවා ස්ලොට් කියලා හිතන්නකෝ. ඒ කියන්නේ මොකක් හරි ප්ලග් එකක් ගහන්න තියෙන තැනක් කියලා හිතන්නකෝ. එතෙන්දී ප්ලග් එක කියන වචනේ දැම්මා කිව්වා. අන්න එහෙම තමයි ඔයගොල්ලෝ ඔටෝමේට් කරනවා. කියන්නේ ඔටෝමැටිකලි එන විදිහට කරන්නේ. නේද? time subject verb object. නේද? රැට at night මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. at night I study English.
right? It's very easy. මෙන්න මේ patterns ටික අල්ලගත්තාම ලේසියෙන් ඉංග්‍රීසි පුළුවන් වෙනවා, right? දැන් බලන්න අපි වචන ගොඩක් ඉගෙන ගත්තා, sentences structures ඉගෙන ගත්තා නේද? මේ ඒ කියන්නේ ඉගෙන ගන්න නැතුව grammar පාවිච්චි කරන විදිහ ඉගෙන ගත්තා නේද? මේක අමාරුද මෙහෙම ඉගෙන ගද්දී? අමාරුද ලේසිද? කියන්න බලන්න. අමාරුද ලේසිද මෙහෙම ඉගෙන ගත්තාම ඉංග්‍රීසි? easy or difficult? සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි සිංග්ලිෂ් වලින් හරි කොහොම හරි නිකන් උත්තරයක් දෙන්න බලන්න. let's see. easy, it's very easy. ඉංග්‍රීසි කියන එක හරි ලේසි. ඔයගොල්ලන්ට වෙලා තියෙන අර මෙතඩ් එක වැරදි. ඔයගොල්ලෝ ඉගෙන ගන්න. ඔයගොල්ලන්ට උගන්වලා තියෙන. right? instant. imagine your life with this skill. හිතන්න ඔයගොල්ලන්ට මේ ස්කිල් එක තියෙනවා නම් නේද? ඔළුවට දාලා හිත කතා කරන්න වෙන්නේ නැහැ. නේද? බය නැතුව හිතන්නව ගිහිල්ලා ඉන්ටර්විව් එක ඉඳගෙන බය නැතුව කතා කරන්න පුළුවන් නම් ඉන්ටර්විව් කරන කෙනත් එක්ක. නේද? හිතන්න ඔයාගේ පවුලේ කට්ටියට, යාළුවන්ට බය නැතුව ඉංග්‍රීසියෙන් කතා කරද්දි එන්නේ ෆීලිං එක ගැන පොඩ්ඩක් හිතන්න. නේද? බය නැතුව හිර වෙන්නේ නැතුව කතා කරද්දි, right? අන්න ඒවා තමයි මේක ස්කිල් එකක්. හරිද? මේ ස්කිල් එකෙන් අන්න ඒ වගේ දේවල් තමයි ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ. right? මෙන්න මං කලින් කිව්වා වගේ මං උගන්වන දේවල් නිමොනික්ස් මයික්‍රෝ ලර්නින් කියන මං කිව්වා වගේ පොඩි දේවල් තමයි දවසට ඉගෙන ගන්න. ස්පීකින් ඔටෝමේෂන් අර වගේ ස්ට්‍රක්චර්ස් දෙනවා. කොන්ෆිඩන්ස් ට්‍රේනින් මේවා ඉගෙන ගද්දි ඔයාලට ඉබේම කොන්ෆිඩන්ස් එක එනවා. ඔය ඉංග්‍රීසි ඉගෙන ගන්න බය වෙන්නේ, මේ ඉංග්‍රීසි කතා කරන්න බය වෙන්නේ මොකද ඒගොල්ලෝ හිතන් ඉන්නේ ඒගොල්ලන්ට ඉංග්‍රීසි බෑ කියලා. දැන් මේවා කියලා දුන්නාම පුළුවන් වෙනවා. ඒතකොට බය නැති වෙනවා. right? right, the cost of doing nothing. දැන් මේක තමා ඔයගොල්ලෝ මොකුත් කරේ නැත්තම් වෙන ප්‍රශ්න ටික. if you do nothing today නේද? මේ ක්ලාස් ඒ කියන්නේ ක්ලාස් එකට ජොයින් වෙලා ඉංග්‍රීසි ඉගෙන ගත්තේ නැත්තම් one more year lost. තව එන්න කල් ඔයගොල්ලෝ නාස්ති කරනවා. නේද? එකම ජොබ් එක, එකම සැලරිය, එකම බය නැති වෙන්නේ නැහනේ. නේද? ඉගෙන ගන්න. same broken confidence නැහැ. opportunities දැන් හිතන්න එකපාරම ජොබ් එකක් කොහේ ගැසට් එකේ හරි කොහේ හරි දානවා. හරිද? ඒ වෙද්දි දවස් දෙකකින් ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑනේ. ඒ වෙද්දි මේක ඕනේ මේ ස්කිල් එක තිබ්බනම් බය නැතුව ගිහිල්ලා අනිත් ඒවාට රෙඩි වෙලා ඉගෙන ගන්න පුළුවන් ඉංග්‍රීසි. හරිද? අනිත් දේ තමයි මම මේ කියලා දෙන ඒවා මම ෂුවර් කරලා උගලන්ට කියනවා කොහෙවත් මේ ටෙක්නික්ස් උගන්වන්නේ නැහැ. මොකද මම දන්න තරමින් දැන් මම මාත් එක්ක උගන්වනවානේ කැම්පස් වල කට්ටිය ඉංග්‍රීසි ඒ කියන්නේ මම දන්නාගෙන් එහෙම ලොකුවට ක්ලාස් කරන්නේ නැහැ. හින්දා මමත් ඉගෙනගෙන තියෙනවානේ ගොඩක් තැන් වලින්. ඒ කොහෙවත් මේ මෙතඩ්ස් උගන්වන්නේ නැහැ. හරිද? මේ ටෙක්නික්ස් උගන්වන්නේ නැහැ. මේවා වගේ දේවල් ඉගෙන ගන්න ඕනේ. ඒගොල්ලෝ වෙනම ඉංග්‍රීසි උගන්වන එක ගැන PhD තියෙන. ඒවා කරලා ඇවිල්ලා තමයි උගන්වන්න ඕනේ. right? why you must learn now. හරි. දැන් 2026 වෙද්දී ඉංග්‍රීසි කියන එක අනිවාර්යෙන් තව ඕන වෙනවා. AI job competition AI එනවා. AI එද්දී AI එක වැඩ කරන්නේ සිංහලෙන්ද ඉංග්‍රීසියෙන්ද? කියන්න බලන්න. AI වගේ tools එක වැඩ කරන්නේ සිංහලෙන්ද ඉංග්‍රීසියෙන්ද? yes, English. ඉංග්‍රීසි ඕන වෙනවා. remote work දැන් ගොඩක් බලන්න කොවිඩ් වලින් පස්සේ රිමෝට් වර්ක් කියන්නේ ඔන්ලයින් එහෙමනේ වැඩ කරන්නේ මිනිස්සු නේද? මම මේ ක්ලාස් එකක් ඔන්ලයින් මෙහෙම Zoom හරහා කරනවා කියලා හිතන්නේ නැහැ 2019 වගේ. මොකද 2020 වගේ පස්සේ තමයි මේ ට්‍රෙන්ඩ් එක ආවේ කොවිඩ් එක. ඊට පස්සේ තමයි දැන් මේ Zoom වලට යන්නේ. ඊට කලින් මෙහෙම ඔන්ලයින් කරයි කියලා ඇත්තට මංවත් එහෙම හිතලා තිබ්බේ නැහැ. මෙහෙම ඔන්ලයින් මම සෙෂන්ස් කරයි කියලා. ෆොරින් ට්‍රේනින් පිටරට මට ඇවිල්ලා තියෙනවා ස්ටුඩන්ට්ස්ලා ඒගොල්ලෝට ට්‍රේනින් වලට යන්න පිටරට යන්න හදිස්සි ඕන වෙලා මේ ඒගොල්ලෝ කියනවා මට මෙච්චර දවස් මෙච්චරයි තියෙන්නේ මට මොනා හරි කියලා දෙන්න කියන ඉංග්‍රීසි. කියන්නේ ඒගොල්ලෝ කියනවා මොනා හරි කියලා දෙන්න කියලා. ඒ කියන්නේ කොහොමද ගිහිල්ලා එහෙම මිනිස්සෙක් එක්ක කතා කරන්නේ කොහොමද? ඒ වගේ දේවල් හරි පොඩි දෙයක් හරි ඉගෙන ගන්න කියනවා. ප්‍රොමෝෂන් වලට ඕනේ. මම මේවා කියන්නේ උගලොංග
බය කරන්න විතරක් නෙවෙයි බය ඒ කියන්නේ ඉංග්‍රීසි අනිවාර්යෙන් ඕන වෙනවා. English is no longer a bonus, it is a requirement. ඉස්සර නේද ඉස්සර බලන්න ජොබ් වල ඒ කාලේ ජොබ් වල තිබ්බේ ඉංග්‍රීසි පුළුවන් නම් බෝනස් එකක් ඒක. ඒ කියන්නේ වැඩිය හොඳයි කියලා ඉංග්‍රීසි පුළුවන් නම් හොඳයි. එහෙමනේ. දැන් එහෙම බෑ. ඉංග්‍රීසි කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. දැන් ඒක ඉංග්‍රීසි පුළුවන් නම් වැඩිය හොඳයි නෙමෙයි කියන්නේ. ඉංග්‍රීසි ඕනේ කියලා තමයි දැන් ජොබ් වල එහෙම කියන්නේ. right? Okay. So yeah, so this is the 8 week roadmap. ඒ කියන්නේ සති 8න් කරන විදිය මුලින්ම ෆවුන්ඩේෂන් එක දෙනවා. ඊට පස්සේ ඔටෝමේෂන් කියන්නේ කොහොමද ඔයගොල්ලෝ දැන් මම හැමදාම නෑනේ නේද මේක හැමදාම තියෙන එකක් නෙවෙන්නේ. එතකොට මම ඔයගොල්ලන්ට මෙතඩ් එක කිව්වහම ඔයගොල්ලෝ මේ ෆේස් 3 එකේ මාස්ටර් කියන්නේ ඔයගොල්ලන්ට හොඳටම පුළුවන් වෙන්නේ ෆේස් 3 එකේ. ඒකට ඔයගොල්ලන්ට මේ යන්න පුළුවන් වෙනවා මෙතඩ් ටික කිව්වට පස්සේ. right? එතකොට මම කලින් කිව්වාගේ කලින් නේද ඔළුවේ ට්‍රාන්ස්ලේට් කර කර කතා කරන්න බයයි හැම වෙලාවෙම හිර වෙනවා කැඩිච්ච ඉංග්‍රීසි ඒවා ඔක්කොම නැති වෙලා නේද ඔටෝමැටිකලි ඉංග්‍රීසි කතා කරන්න ෆ්ලුවන්ට් විදිහට කතා කරන්න ඉංග්‍රීසියෙන් හිතන්න කන්ෆිඩන්ට් වෙන්න පුළුවන් වෙනවා ඒ ට්‍රාන්ස්ෆෝමේෂන් එක එනවා right මං ගාව ගොඩක් මේ මැසේජස් උයි මං ගෲප් එකෙත් දානවා මේවා ඒවත් මැසේජ් වගේක් ගෲප් එකෙත් දාලා තියෙන ස්ක්‍රීන්ෂොට් ඉදන් ඉගෙන ගත්ත අය ඉංග්‍රීසියෙන් කතා කරලා මම මෙහෙම එක්කත් දාන්නවා මම කලින් ක්ලාස් එකේ මේ ඉවර කරපු ක්ලාස් එකේ වීඩියෝ රෙකෝඩ් කරලා එකක් දාන්නම්කෝ ඒ ස්ටුඩන්ට්ලා කතා කරපු එකත් මම ගෲප් එකට දාන්නම්කෝ කට්ටියට right would you like me to help apply the memory method step by step for the next 8 weeks ඔයාලා කැමතිද සති 8න් මේ මෙතඩ් එක දැනගන්න කියලා තමයි දැන් අහන්නේ මම මේ ඔක්කොම හරිද ඇත්ත මේ ගාන නෙවෙයි ක්ලාස් එකේ ඇත්ත ගාන නෙවෙයි මම කියන්නේ මම ගන්න ගාන නෙවෙයි මම මේ මෙතන පෙන්වන්නේ ඔයගොල්ලන්ට හම්බ වෙන දේවල් හරිද ලයිව් ක්ලාස් 8 weeks සති 8කට හිතන්න රුපියල් අඩුම 16000ක්වත් ගන්නවා සාමාන්‍යයෙන් ඔය හිතලා බලන්න දවස් 8කට පැය දෙකේ 8ක් හරිද ඒකල මෙමරි කෝචින් මම ඔයගොල්ලන්ට කිව්වා මෙමරි ඒ කියන්නේ මතක තියාගන්න විදිහත් ඉගෙන ගන්නත් වෙනම කෝස් තියෙනවා. හරිද? ඒවා මම 5000යි කියලා දැම්මේ නිකන් අඩුම ගාණක්. 5000 නෙවෙයි බලන්න ඔයගොල්ලෝ Google කරලත් බලන්න සමහර කෝස් 15000 20000 30000 යනවා. මේ systems, vocabulary boost, vocabulary ඉගෙන ගන්න විදිහවල්. හරිද? ඒ ඔක්කොම දෙනවා. හරිද? ඒකලා gift එකකුත් දෙනවා. join වෙන පළවෙනි 10 දෙනාට මම ගිෆ්ට් එකක් දෙනවා මම ටී-ෂර්ට් එකක් දෙනවා ඇත්තටම ගිෆ්ට් එක ඒකත් දෙනවා ඒ ඔක්කොම මේ ඔක්කොම උඹලා හොයලා බලන්න අඩුම 41000ක්වත් වෙනවා හරිද ඒ කියන්නේ රෙකෝඩින් හම්බ වෙනවා උඹලන්ට කරන්න නේද උඹලන්ට කරන්න මේ මම එවනවා උඹලන්ට මේ ඇක්ටිවිටීස් කරන්න කියලා ඒවත් එවනවා හරිද මේ කියන්නේ මොකද මම විශ්වවිද්‍යාලේ උගන්වනවා ඒකම ප්‍රයිවට් ඒ වගේ උගන්වනවා එක අපි විශ්වවිද්‍යාලේ උඹලා අහලා ඇති විශ්වවිද්‍යාලයේත් සතියන්තේ තියෙනවා පිටායට කෝසස්. හරිද? එන්නේ ඒ වගේත් මම උගන්වන්න දැන් නම් කරන්නේ මේ ක්ලාස් හින්දා ඒ වගේත් ඉගැන්නුවා. right? ඒ වගේ ඔක්කොම අඩුම 20000ක්වත් වෙනවා. right? එතකොට ඒ වගේ මේ memory systems එහෙම කියලා දෙන්නේ හැබැයි දැන් හරි මේ compare the cost සාමාන්‍යයෙන් යුනිවර්සිටි එකක අර වගේ කරනවා නම් 35000ක්වත් යනවා ඔයගොල්ලන්ට. right? ඉන්ස්ටිටියුට් එක කරනවා නම් 30000ක්වත් ගන්න අඩුම මම මේ පරණ ගණන් මේ මම දන්න විදිහට දැන් සමහර ඉන්ස්ටිටියුට්ස් තියෙනවා 75000 ලක්ෂේ 120000 ඔහොම තමයි යන්නේ කෝසස් අනිත් එක තමයි ගොඩක් තැන්වල ඔයගොල්ලෝ දැකලා ඇති ඩිප්ලෝමා කියලා ගහලා තියෙනවා ඩිප්ලෝමා ඉන් ඉංග්‍රීසි කියලා මාස 3 එහෙම බෑ එහෙම විදිහ ඒක වැරදි එහෙම ඩිප්ලෝමා ගන්න අවුරුද්දක්වත් යනවා ඩිප්ලෝමා කියන්නේ අපි ඒවා මනින්නේ පැය ගණන් වලින් හරිද ඔයගොල්ලන්ට ඩිග්‍රීම කරලා තියෙනවනේ මේ ගැන දන්නවා ඇති කෝස් වල තත්ත්වය බලන්නේ පැය ගණන් වලින්. එතකොට ඩිප්ලෝමා කියන ලෙවල් එකට අවුරුද්දක්වත් ඉගෙන ගන්න ඕනේ. ඔය මාස 2කින් 3න් 6න් 7න් උනත් ඩිප්ලෝමා කියලා දෙනවනේ බොරු. හරි තනිකර බොරුවක් කරන්නේ. හරිද ඉන්ස්ටිටියුට් වලත් 30000ක්වත් ගන්නවා. IELTS 20000ක් කියන්නේ මම නිකන් මේක දැම්මේ මොකද මේවා පාවිච්චි කරලා මේ එක්සෑම් වලටත් යන්න පුළුවන්. හැබැයි මම 7500යි ගන්නේ ලෙක්සෝරා එකේ.
හරිද 7500ට මම අලුත් methods memory මේ ඔක්කොම ඕගොල්ලන්ට හම්බ වෙනවා 7500ට හරිද එතකොට මේ අනිත් තැන්වල මම ගැරන්ටි කරලා කියන අර පරණ methodsම තමයි උගන්වන්නේ හරිද එතකොට your investment today is 75000 75,000 ගාන like my 100% guarantee if you attend 1 week seriously and feel no improvement I will refund you හරිද දැන් ඔයගොල්ලෝ ලබන සතිය අපි ක්ලාස් පටන් ගද්දී සල්ලි ගෙවන්න ඕනේ ඒකල්ලා පළවෙනි සතියේම මම මේ කියන මෙමරි මෙතඩ් එක පළවෙනි සතියේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ මෙමරි එක පාවිච්චි කරන එක කොහොමද ඉගෙන ගන්න කියන්න කියලා. ඔයගොල්ලන්ට මම කියලා දෙනවා මෙතඩ් එකක් ඕන තරම් වචන ඉගෙන ගන්න පුළුවන් ලියන්න නැතුව. හරිද? එක දිගට දැන් ඔහොම වචන 10ක් 15ක් මම කියනවා කියද්දි ඔයාලට පුළුවන් වෙනවා ඒක මතකෙන් කියන්න කියන්නේ හරි පිළිවෙල කඩන්නෙත් නැතුව හරියට කියලා දෙන්න පුළුවන් වෙනවා පළවෙනි සතියෙම ඒක බැරි වුණොත් එහෙම මම සල්ලි ආපහු අනිත් පැත්තට දෙනවා හැමෝටම ඒක පුළුවන් කරනවා මම බැරි වුණොත් අනිවාර්යෙන් 100% ගැරන්ටි කරලා කියන්නේ සල්ලි අනිත් පැත්තට තියෙනවා ඉතින් ඔයගොල්ලන්ට කිසිම රිස්ක් එකක් නැහැ 7500 දීලා මේ පළවෙනි සතියෙම තේරුන්නේ නැහැ කිව්වොත් එහෙම අනිත් පැත්තට දෙනවා ඒ හින්දා රිස්ක් එක බිඳුවයි 0 රිස්ක් වෙන කොහෙවත් ඒක කරන්නේ නැහැ අනිවාර්යෙන්ම සල්ලි දුන්නොත් එහෙම ඒගොල්ලෝ දෙන්නේ නැහැ කැමති නැත්නම් යන්න කියනවා right මම එහෙමනේ අනිත් පැත්තට දෙනවා right so limited seats මේ වගේ කෝස් එකක් කරන්න ඇත්තටම ගොඩක් අයව ගන්න බෑ එහෙනම් limited ගාණක් තමයි මම ගන්නෙ so this is how you can join the class මම මේ details ඔක්කොම group එකට දානවා මේ මගේ bank එකට transfer කරලා සල්ලි මට WhatsApp එකට screenshot එකක් එව්වහම මම ඔයාව private group එකට දානවා right එතකොට group එකට දැම්මහම අපි මගේ time එක තියෙන්නේ Saturday 7:30 to 9:30 ඒ time එක තමයි තියෙන්නේ ඒ time එකට අපි class කරනවා okay හරි දැන් මමමනේ කිව්වේ දැන් කියන්න බලන්න ප්‍රශ්න එහෙම තියෙනවද මොනවා හරි any questions මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් do you have any questions තියනවාද චම්පා සිසිර තාෂි ඔයගොල්ලන්ට ප්‍රශ්න තියනවාද හරි ප්‍රශ්න නැත්තම් එහෙම මේ අපිට මම ක්ලාස් එක එන්ඩ් කරන්නම් දැන් group එකට මම මේක no clear okay very good මම group එකට මේකේ recording එකක් දාන්නම් පුළුවන් තරම් ඉක්මනට join වෙන්න join වුණාට gift එකක් හම්බ වෙනවා then I will see you in the class අනිවාර්යයෙන්ම payment එක කරලා මට receipt එක එවන්න okay then good night everyone